Vinny Production. Sumit, Nisansala Nangi. Why do you go to Karanda and I mean, grounds they come at the Neville? Eliot Apple. Amaseka Matta Tamana to the EA digging our name. Una Magula didn't it? Megan? Hello to the Una Magula doikos gowd again a grandi. Bahina who be matter. Billion Dagand. You could do it. Mangitua. How get to get thumbs against in but our take a timid Tarakala Titia. Hari, Bahina go be matter. මොකද්ද සිද්ධ වුනේ සුමිත් මල්ලි? මොකද්ද සිද්ධ වුනේ කියන්නේ? ඊයේ අවුද ගෑණි තෝත් එපා මං ගැන හොයන්නත් එපා කියලා ඇඳුම් ටිකත් බෑගේ දාගෙන එයාලා හිඟුරක්කට මා ගෙදර ගියා. හරි ඉතින් ඔය ගෑනු කියන જાති යනවා තමයි ඉතින්. ගෑණි කියට ඉතින් ග්‍රාම සේවක මහත්තයා ගියේ නෑනේ. ගෑණි කියට ග්‍රාම සේවක මහත්තයා ඉන්නවනේ. එහෙනම් දවල්ට කන්න බත් ටිකක් කියන්නකෝ. මත්තු වෙන කතාවක් නෙමෙයිනේ මම කියන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණා. ගාම නිලධාරි හැටියට අපේ මොනවද වෙන්න ඕනේ මොනවද කෙරෙන්න ඕනේ වලදි තන්තලා වුනේ නිහන්තලා අපෝ ඕනි කියලාද කියන්නේ හරි අපි හෙට උදේ මයන් ගිහින් එක්කන් එන්න ඒකුණක් ගොඩ ඔව් මම වෑන් එකත් කතා කරන්න සම්දි 6 ට විතරක් දෙනවා ආනේ කොච්චර දෙයක්ද ගාමදේ මහත්තයා යන් මේ හැමදේම වෙන්නේ මල්ලි කර්ම ශක්තියත් එක්ක මොකද මේ විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙලා ඒ කටයුතු කරද්දී නිදා ගන්න දෙන්නේ නැහැ සියාතුමා මට මැදිහත් වෙන්න කියලා ඒ ගොල්ල බල කරනවා. දැන් මේ වගේම තමා සියාතුමා සුමිත් මල්ලි. අයටනේ පිටත් වෙනවා කිව්වේ. අට විද්‍යාව වුණ පරක්කු නැහැ නෑ නෑ ග්‍රාම සමාත්‍යා. ඉඳයියා. මොකෝ මේ පිරිසක්ම ලෑස්ති කරගෙන මේ පිරිසක් කියන්නේ ග්‍රාමසික මහත්තයා ඉතින් ජයසේකර මල්ලි මගේ හැමදේටම ළඟින් ඉන්නේ ගානේ. ඌව මේ ගමන දාලා ගිහලා බෑ. බෑ ඒක තමයි. මං තමයි හැමදේටම ළඟින් ඉන්නේ. මේ වැඩිහිටියෙක්දී මේ වගේ ගමනක් අනිවාර්යෙන් එක්කයි යන්න බෑ. ඒකන්ද වුන් මං සියාතුමාමවත් කතා කරගත්තා. ඒකනේ ග්‍රාමසේක මහත්තයෝ අපි දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෝ හැටියට මේක බේරුමක් කරලා දෙන්න එපා. ඒක තමයි. අනේ ඉතින් ධර්මයයි ඉතින් මේ වගේ දේවල් ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියෙන මිනිස්සයානේ. ඒකන්ද වුන් මං ධර්මයටත් එන්න කිව්වා. ග්‍රාම සේවක මහත්තයෝ මේ සුමිත් මල්ලිට මං කිව්වා කාලෙකට ඉහතදී මේ බහිරව පාදේ අපි සුමිත් මල්ලිලාගේ පඬිත ගන්නේ ග්‍රාම සේවක කෙනවා කියද්දි ආයේ මොකටද මේ පිරිසක් දැන් නිකමට හිතන්න වෙනවට කියනවා නෙමෙයි. නිසංසලා නංගිත් අපිත් එක්ක මෙනවා කියලා කැමති වුණා කියන්නකො මේ වෑන් එකේ කොහෙද දෙරික්කන් එන්නේ මේ මෙහෙන පිරිසක් දාගෙන ගිහිල්ලා. දැන් මොන්න මගුලක. මේ තාව එකෙක් ලෑස්ති කරගෙන ඉඳලා. ඒ ඩ්‍රයිවර් අයියා. ඩ්‍රයිවර් නයිද අනිවාර්යයෙන් යන්නේ වෙන්නේ. කටි ය පිටත් එමු. එහෙනම් නමෝ විත්තියෙන් හතර දිසාව වන්දනාමාන කරලා අපි සූර්යයත් එක්කම පිටත් වෙමු. එහෙම නේද? ආයේ සූර්යෙක් දාගෙන යන්න ඉඩ තියනවද මේකේ? මේ යන පිරිස මදිද? මේ විකාර කරන්න තුන් නගි. ජයසේකර මල්ලි මෙන්න මෙහෙ පොඩ්ඩක් ආවන. අපි තන වන්දනා යන්න අපිට. වන්දනා ගමන නෙවෙයි යන්නේ උඹලා ඉඳපල්ලා. දෙකක් ගමනක් යන්න බෑ. මේක මම 108 පාරක් මතුරුපු දෙහි ගෙඩි දෙකක්. වචනයක්වත් කතා කරන්න නැතුව වාහනේ ඉස්සරහට අදිද්දි මෙන්න මේක රෝදෙට යට කරන්න. හරි. ගණන් ගන්නකාරී නෑ. ගමනේ වස්දොස්සේ කැපුනේ. යන්න කලින්ම මෙතන මුල තහගෙන ඉන්නකපල්ලා. අපි ඔද්දර. මාරක අපලේ. මෙහෙමයි සුබිත් මල්ලි. මට ඕන නම් තිබ්බ ඔය ගෑණිව තමසේක දෙපා මුලට පිස්සුවෙන් වගේ ගෙනත් දෙන්න. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්න ඕනේ නෑනේ. අපි මුලින් නියපොත්තෙන් කඩලා බලමු. බැරි වුණොත් පොරවෙන් කොටලා දාමු. ඩ්‍රයිවර් අයියේ තව පොඩි දුරකින් වමට හරවන්න ඕනේ. අනික සුමිත් කොල්ලෝ වැඩිහිටියෝ හැටියට අපි ඉන්නවනේ ඔක දැනුම් තේරුම් කරලා දෙන්න. මට ওই ඩැරිවිට් එක තනියම පොඩ්ඩක් කතා කරන්න දියන්කෝ. හා මාමේ හා. ගෙදර ආවා කියලා හිතාගන්න. අපි ගිහින් බලමුකෝ.
කවුරු මොනවා නොකරත් මං ගිහලා කස්කස් කාලා වචනයයි දාන්නේ පවුල ගෙදර. මං උඹේ ළඟින් ඉන්නේ ගාන මචං. කොහොමරි කමන්නේ නැහැ බන් නිසංසලාව ගෙන්න ගන්න තිබ්බොත් ඇති. දැන් සුමිත් මල්ලි අමුසේ එහෙට ගිහිල්ලා කටක්වත් අරින්න එපා. හරිද? මීයට බිම්බ වගේ ඉන්න ඕන. ඔය ප්‍රශ්න විසඳන්න ග්‍රාම සේවක වශයෙන් මම ඉන්නවා. සියාතු ගොයියා ඉන්නවා. ඌවත් අපි විසඳලා තියෙන ප්‍රශ්න නැද්ද සියාතු ගොයියෝ? ඩයිවර් මල්ලි. ඔව් ගාම මත. ලයිසන් තියෙනවද? තියෙන ගාම මත තියෙනවා ලයිසන් තියෙනවා. වයිස් ඉන්නවද ගෙදර? ඉන්න ගාම මත ඉන්නවා. වාහනේ පදින්න පුළුවන් නේ? පුළුවන්. යනවා කොයි එලා පාගලා ටික. කොච්චර දුර යන්නද? හරි ලක්ෂණ පලාතක් නේද? කුණු කකුල පෙරට තියපා. ඕම් රාම ආසිගුරාම්. හරි. දකුණු කකුල නමෝ විත්තියෙන් බිමට තියලා සුමිත් මල්ලි බහින්න බිමට. සුමිත් මල්ලි කො. සුමිතා ගියා. අර කියන්නේ මේ විශ්ව ශක්තියෙන් වැඩක් ගන්න දෙන්නේ නැහැ නේ මේ මිනිස්සු. මම මොන කකුලට තියලා බහින්න ඕන. ඔව් නම ගුලත් තියලා බහැපන් උඹ නෙවෙයිනේ මිනිහා. සුමිලා නේද? නිසංසලා සත්තේ අම්මේ ලගොන්නේ නැහැ. අපි ආව ඔන්න නිසංසලා නංගිව බල්ලා යන්න කියලා. කොල්ලෝ ඔය පුට්ටියක් කරවරින්කෝ. ඉතින් ලොකුන්නේ මම තමයි එහි ග්‍රාම සේවක. ඕ එහි ඉති වසමකටම එක ග්‍රාමයේ එකයි නින්නේ. ඈ? ඔව් ඊටිගේ වැස්සද මේ පැත්තට? වැසනන් ඉතින් පේන්නේ නැතුව අය. පේන්නේ නැතුව ගස් කොළුනුත් එක කනාටු ගහලා තියෙනවා. මේ නිසංසලා දැරිවි දවසකට දෙකකට ගෙදර ඇවිල්ලා යන්න අවුල් නේද? දවසකට දෙකකට නෙමෙයි ඒකි තීන්දුවටම ගෙදර ආවේ. දැන් මෙහෙමයි. වහෙන් වරෝ නැතුව අපි කෙලින්ම කතාවට වහමු චමින්ද ලොකුන්නේ. නිසංසලා නංගිසා ඔබ දෙපළටයි මා මෙයා කරෙන් කරුණු සඳහන් කරන්නේ. සුධර්මත් එක්ක අපේ සුමිත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරලා තියෙනවා. සහ සුධර්මගේ තුන්වෙනි ළමයාට අපේ සුමිත්ගේ මුහුණුවර තියෙනවා කියලා කටකතාවක් යනවා නංගී. මම එතකොට මම මේකට විරුද්ධ වෙන්නේ නැහනේ. ඒකට තරහ යනවා. ඕන ගෑණියෙකුට ඒතර තරහ යනවා. හැබැයි අපිට සමාව දෙන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා සුමිතට. ඒ මොකද්ද? සුධර්මගේ අනිත් ළමයි දෙන්නට මුගේ මුහුණුවර නැහනේ. නැද්ද මං කියන්නේ? මුගේ මුහුණුවරනේ. ඇයි නවත්තපන් බං. සන්තලා තාවලා ඔය මගුල කොට නෙවෙයි බං. සන්තලා ඔය මගුලක් ගැන දන්නෙත් නෑ. ඔබ මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා බං. මං හිතුවේ ඒක මාට්ටිලා කියලා. නිසංසලා නංගි දැන් මේකයි කාරණාව. නිසංසලා නංගි සුමිත් මල්ලි මෙහෙම දෙපැත්තට වෙලා ඉන්න ගියොත් ග්‍රාම සේවක වශයෙන් මට සිද්ධ වෙනවා කපන්න. සමෘද්ධිය කපන්න සිද්ධ වෙනවා. හරිද? අස්වැසුම කපන්න සිද්ධ වෙනවා. ඊගාවට ඔය හම්බෙන දීමන ආධාර කපන්න වෙනවා. ගේ ඉස්සරහ කොස් ගහ කපන්න. කොස් ගහ මොන මගුලකටද කපන්නේ? මෙයා බෙල්ල වල දාගෙන මැරෙන්න හදනනේ එල්ලිලා. දැන් ග්‍රාම සේවක මහත්තයෝ නිසන්තලා දුව අපිත් එක්ක යන්න ආවොත් ඔය මුකුත් කැපෙන්නේ නෑ නේද? ඔව්. නිසංසලා නංගි આવොත් ඔය කිසිම දෙයක් කැපෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් නිසංසලා නංගි නාවොත් අපිට සුධර්මව හරි ගෙදර එක්කයි යන්න වෙනවා. නැත්නම් ඒ පෙතිලාව කැපෙනවනේ. දැන් මෙහෙමයි මාමා. මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙකු විදිහට මම මේ සුමිත් මල්ලිගේ ප්‍රශ්නේදී මට තේරුණ එක දෙයක් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මානුරූපීව. මේ විශ්ව ශක්තියේ ප්‍රධාන බල කේන්ද්‍රය මොකද්ද? මේ ස්වභාව ධර්මය. මේ ගස් කොළන් වලට පණ තියෙනවා. දැන් බලන්න නිසංසලා නංගියා මේ ස්වභාව ධර්මයේ අපිත් නෙක්තරා විදිහකට ගස් තමයි. මේ කෙස් කියලා මොනවාද තියෙන්නේ මාමා? මේ ශාකයේ පත්‍ර. මේ අත් කියලා මොනවාද තියෙන්නේ? මේ ශාකයේ අතු. මේ බලන්න අපිට දීලා තියෙනවා කෂේරුකාව කියලා මේ ශාකයේ අරටුව. ඒ වගේම ලැබිලා තියෙනවා අපිට මුදු මූල පද්ධතියක්. මේවට කියන්නේ කකුල් කියලා. එහෙම බලාගෙන යනකොට මේ ස්වභාව ධර්මයේ අපිත් ගස් තමයි. ඇත්ත. අපිත් ගස් වගේ තමයි. වෙන එහෙමත් තියෙනවනේ. මාව විකටයකින් වගේ පේනවද? නෑ කොළ හැලිච්ච වැට මාර්ගයක් වගේ පේන්නේ මේ. අර අත්තේ මුල හරිය බං කණ්ඩ ගහක ගෙඩියක්වත් නෑ බං. පල්ලෙහා තමයි බඩු ඇත්තේ. මොළපන් කුරුමෝල්ලක් තියෙන සුපිරි කුරුමෝල්ල.
වැටමරහයිබ දැන් ලොකු උන්නේ එහි තුලානේ ග්‍රාම සේවක තමයි මම. ග්‍රාම සේවකයට තමයි මම කතා කරන්නේ. ග්‍රාමසේක තමයි දැන් කාරණාව කියන්නක නැත්නම් විකාරයක් වෙනවනේ මෙතන. ග්‍රාමසේක තමයි යෝ කියන්නේ. ග්‍රාම සේවක හැටියට මම දන්නවා අපේ සුමිත් මල්ලි ගංජාරක් කුටයක්වත් කටේ තියෙන මිනිස්සෙක් නෙමෙයි. ඇත්ත ගංජරක්කු කිසි දෙයක් කටේ තියන්නේ මේ සුමිතා. විකුණනවා විතරයි. කවුරුත් ඒ කාරණාව දන්නේ. කවුරුත්ම දන්නේ. හොර රහසනේ කරන්නේ. ඔය කිසිම දෙයක් මන් දැනන් හිටියේ නෑනේ. අර මං නංගි දන්නෙත් නෑ ඒ කාරණාව. ගෑණි දන්නේ නෑ කියලා. ඒසකර ආපු ලේදලා කියවනවා අමහොත් කරන්නේ මාගේ තෙවෙනි අසට පේනවා මේ කර්මානුඵල ශක්තියින් එක්ක මාමා විශ්ව ශක්තිය විසින් මේ ප්‍රශ්නේ විවිධ අතවලට යොමු කරලා තියෙනවනේ. නෑ නෑ මම දන්නේ දැන් මේ ප්‍රශ්නේ අපි සමතයකට පත් කරන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ සමත භාවනාවේ යෙදෙන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම කායානුපස්ස සති. ඒ ආපෝ වායෝ තේජෝ බුද්ධ සිකුරු ඔය කියන ධාතු වලින් මේ ශරීරය හැදිලා තියෙන්නේ. දැන් මේ ශරීර කූඩුව සමතයකට ගන්න සමත භාවනාව කරන්න තියෙන මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේ තැන් වලට තමයි නේද ඔය සමත මණ්ඩල කියන්නේ. ඔව්. මාව විකටෙක් වගේ පේනවද? මාව විකටෙක් වගේ පේනවද? උඹලා ඔක්කොම කටවහගෙන මේවා වැඩි හිටියෝ බැඳිහත් වෙලා විසඳන්න ඕනේ ප්‍රශ්න. නිසන්තලා අඩුවේ. මුගෙත් වැරදි තියෙනවා තමයි. මේ කාරණාව ගැන මට උඹත් එක්ක තනියම ටිකක් කතා කරන්න. උඹලා හිට බලන්න. හැබැයි රාහු කාලෙත් ගෙවුනා ප්‍රශ්නේ විසඳෙන්නත් බැරි නෑ. ලොක්ක මොනවාරි කරන්න ඉඩ තියෙන නෑ. කරමු කරන්න බෑ. වයසයිනේ. මේකයි කෙල්ලේ කාරණාව. සොමිටගේ වැරදි තියෙන බව ඇත්ත. හැබැයි උඹගෙත් වැරදි තියෙනවනේ. දැන් ඔය ළමයි නැති ප්‍රශ්නෙත් අපි දන්නේ. ඒවලත් අපි ගාව බෙහෙත් තියෙනවා. හැබැයි උඹගේ අනිත් හුටපටත් අපි දන්නවා. කෙල්ලේ මාරකයක් ගෙවුනද කොහෙද සියාතු වගේ. උඹ වැරදි නෑ සුමිත් කොල්ලෝ. මට නාකිය වෙලාවට ගිහින් තනියම කතා කරේ. සෙනඟ කොටේ කතා කරලා විලිලයි. මචං කිව්වද? නෑ නෝ ගාම්සිංහ මහත්තයා කියලා කතා කරේ. ගාම්සිංහ මහත්තයා. ඔය මොකාව එක්කන් ආවත් මං එන්නේ නෑ. මං ඇවිල්ලා නුන් තම්සෙත් එක්කනේ. මුන් එක්ක නෙමෙයිනේ. ඒ කුරුම්බවල එන උඹලා කායෙන් ගාලා කුරුම්බ කඩුවේ? ආයෙත් අහන්න ඕනද කුරුම්බ කරලා අපි ගවේදිත් මේ හොදා ආලේ බා අම්මේ මෙන්න මම ඔක්කොම කුරුම්බ මට එල්ලේ උඹ අපිට වත් කිව්වේ නැහනේ ගෙදරින් තරහ වෙලා ආපු හේතුව. දැන් කියපංග බලන්න උඹට සුමිත් ළමයාගෙන් වෙච්ච වැරදි මොනවද කියලා. වැරදි කියන්නේ තාත්තේ මෙන්න මේකයි. මෙයා උදේට ගෙදරින් ගියාම රැට රැවෙලා තමයි ගෙදර එන්නේ. කොහේ යනවද මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ. සුමිත් උඹ මීට පස්සේ රෑ දෙකට හරි ජාම වෙනකන් ඉන්නේ නැතුව කලින් ගෙදර එන්න ඕන. පුළුවන් උඹට ඒක කරන්න? පුළුවන් තාත්තේ මං කලින් ගෙදර එන්න. ඊගාවට තාත්තේ ගෙදර වැඩ හැම දෙයක්ම කරන්නේ මං තනියම. කිසිම උදව්වක් දෙන්නේ නැහැ මගේ වැඩවලට මේ යකා. මීට පස්සේ ගෑණි හැමදේම කරනකම් බලන් ඉන්නේ නැතුව ගෙදර වැඩවලටත් උදව්වක් දෙන්න ඕනේ. පුළුවන්ද? පුළුවන් තාත්තේ මං අනිවාර්යෙන් ගෙදරට ටික් කරන්න. තව හොයන සල්ලි වලට මොනවා කරනවද දන්නේ නැහැ. ගෙදර වියදම 7-5ක්වත් දෙන්නේ නැහැ මට. සුමිත් උඹ මාසෙට කීයක් විතර හම්බ කරනවද? මේ 35000ක් විතර තාත්තේ. මමත් මේ පොල්ලත් වලින් හම්බෙන ආදායමෙන් රුපියල් 20000ක් විතර එවනවනේ. මේ ඒකත් එක්ක තමයි තාත්තේ මේ 35000. ඉතින් මීට පස්සේ නිකන් නිස්කාරණේ සල්ලි වියදම් නොකර ගෙදරට කීයක් හරි දෙන්න ඕනේ. හරි තාත්තේ මං අනිවාර්යෙන් ඒ විදන් ටික බලා ගන්නවා. අනිත් එක තමයි මම ගෙදරින් තරහ වෙලා යන්න ලොකුම හේතුව. මෙයා යන හැමතැනම යන්නේ තනියම. මාව කොහෙවත් එක්කයි යන්නේ. කොච්චර කිව්වොත් මාව එක්කයි යන්නේ. අගෝස්තු 6 තියෙන සර්වස් ෂෝ එක බලන්න එක්කයි යන්නේ කිව්වා. ඒකත් බෑ කිව්වා. ඒකයි මං තරහ වෙලා ගෙදර ආවේ. සුමිත් උඹට පුළුවන් ද දැන් ඔය 6 වෙනිදා මොකද්ද තියෙන එකට ඔය කෙල්ල එක්කලා යන්න? ඔව් මං එක්කයි යන්නම් තාත්තේ. මේ අනුරාධපුර සල්ගාදු ග්‍රවුන්ඩ් එකනේ. මං එක්කයි යන්නම් ඔයාව.
අනේ ඇත්තමද? මාව එක්කයි යනවද? ඔව් සුදු මං එක්කයි යන්න. කෙල්ලේ කෙදි ටික හදාගත්තා නම් එහෙනම් ගෙදර යන්න. හා. ආමිනේ ඔය ගිහිල්ලා නෑ හාමිනේ ලෑස්ති කරන්න ඕනේ. අපි දූ විතර නෙක්කයි යන්නේ. නැත්තම් මාවට වෑන් එකක් ලෑස්ති කරන් එහෙන් දෙනවා හාමිනේ එක්කයි යන්නේ. ඒ කුණු හරපනේ කතා කරන්නේ. ආමිනේ කොහෙ යන්නද? මම මේ කිව්වේ තේ ටිකක් හදාන්න එන්න කියලා. මාගේ තෙවන ඇස අවදි කිරීමෙන් විශ්ව ශක්තිය මේ දේ කරන බව මං කලින්ම දැනගෙන හිටියා. අපරාධය අපියා. නියමයි මචං. ගාමද? මේ කොල්ලෝ ඔය සරුවත් ඔයක බලන්න මාවත් එක්ක ඵලයල්ලකෝ. බලමු 6 වෙනිදා වෙනකන් හිටියොත් අනිවාර්යෙන්ම එක්කයි යනවා. ඉතින් එදාට 7 දවසේ දානිය දුන්නත් ඉතින් කරන්න දෙයක් නෑ. මාගේ තෙවනි ඇසට උන්දා වැඩි කාලයක් පේන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔන්න හැමදේම හොඳ විදිහට සිද්ධ වුණා. නැන්දි මාමේ එහෙනම් අපි ගිහින් එන්න. අම්මේ තාත්තේ මම මේ නිසංසලාවේ කියපු විදිහටම බලා ගන්නම්. ඒ සුමිතා මේ සුධර්ම උඹට මැසේජ් එකක් දාලා අහලා මේ සරුවත් බලන්න යමුද කියලා. මට වෙන්න බෑ මේ ඕක උඹේ ෆෝන් එකනේ. ඉතින් බං උඹ පවුලට අහුවේ කියලා මගේ ෆෝන් එකේ මැසේජ් එක සුධර්මට. නෑ නිසංසලා. අගෝස්තුවේ අනුරාධපුරයට ඉරට හැතැම්මයි ප්‍රශ්නේ උපරිමයි. පොඩ්ඩක් කූල් වෙන්න පොඩි සනීපයක් ගන්න. අනුරාධපුර සෙට් එක රෙඩිද? මේක සරුවත් විනි with blueberry. චාමර වීරසිංහ. දමිත් අසංක. සෙන්ටිග්‍රේඩ්ස්. දිලු බීට්ස්. පූර්ණිමා ලක්ෂානී. හිරුනි සංජනා සහ ජනයන් මොනියෝ එක ගයන්න. රමෝත් එක්ක ඩාන්ස් කරන්න. විනි ප්‍රොඩක්ෂන් එක සැපට හිනා වෙන්න. අගෝස්තු 6 වෙනිදා හවස 5ට අනුරාධපුර සල්ගාදු පිටියට සෙට් එකත් එක්ක සෙට් වෙලාම එන්න. සංවිධානය Nero Involve. Official beverage partner Turbo by Capsilon. නිතු කඳුළු වලට හිත සසලව මං ආවේ නුඹේ තනියට ඒකයි මං තනි උනේ. සුමී මොකද මේ කරන්නේ? කොඳුළුත් පිරාගෙන මේ මට මේ කොමිස් ගහන්න බලාගෙන බාල ලුණු පිටරටින් ගෙන්නන එක අහුනොත් මං ඕකව කනවා. බලන්නකෝ කපන්න බෑ ඇස්වලට කඳුළු වෙනවා සුධර්මා. ඒක නෙවෙයි ඔයා මම සරස් බාන්න එක්කයි යනව නේද? ඔව් නැතුව මං කොහොමද නිසංසලා එක්ක යන්නනේ හිටියේ. නිසංසලා දැන් නැති එකේ ඔයාවත් යන්. හැමෝගෙම නිසංසලා. අයියෝ මට ඒකත් නෑ මේකත් නෑ කසාරිකුත් නැති අයියෝගේ. අයියෝ නිසංසලා